නත්තල් මංගල්‍යය එහෙමත් නැත්තම් ක්‍රිස්තූත්පත්ති මංගල්‍යයට පසුව එළඹෙන ඉරිදා ශුද්ධ වූ සභා මාතාව අපට නියම කරලා තියෙන්නේ කැප කරලා තියෙන්නේ ශුද්ධ වූ පවුලේ මංගල්‍යය සමරන්නට. ශුද්ධ වූ පවුල මොකක්ද මේ ශුද්ධ වූ පවුල කියන්නේ? අපි දන්නවා ශුද්ධ වූ පවුලේ ඉන්නේ දේව මෑණියන්, ශුද්ධ ජොසේතුමා සහ ජේසු බිලින්දා. මේ පුංචි පවුල රත්තරන් කියලා අපි හැමතිස්සෙම කියනවා වගේ මේ ශුද්ධ පවුල ඉන්නේ මෙන්න මේ තුන්දෙනා විතරයි. සාමාන්‍යයෙන් මනුෂ්‍ය මට්ටමින් කල්පනා කරලා බැලුවොත් මේ පවුලට ශුද්ධ පවුල කියන්නේ ඇයිද කියන එක ගැන අපිට හිතෙන්නට පුළුවන්. මොවුන්ව දේවත් වේලා සැලකූ නිසාවද නැත්නම් ජේසු බිලිඳාණන් මෙම පවුලට එකතු වූ නිසාද කියලා. නමුත් ඇත්තටම බැලුවොත් ඒ දෙකම නෙමෙයි. තමන් එකිනෙකාගේ කාර්ය වගකීම හරියටම අවබෝධ කරගෙන දෙවිපියාණන් වහන්සේගේ ගැලවුම් කාර්යයටත් තම සිහින බලාපොරොත්තු සියල්ලම අතහැරලා එකම හිතකින් දේව කැමැත්තට හිස නමලා තම මුළු දෙවියම දේව හස්තයට බාර දීලා සියල්ල දෙවිදානන් වහන්සේගේ කැමැත්ත වන්නට ඉඩ හැරිය නිසාම තමයි මේ පවුලට ශුද්ධ පවුල කියලා කිව්වේ. එසේ කරන විට තමන් කැමති සියලුම දේ නැති වුණා. තමන්ගේ සියලුම දේ දෙවිපියාණන් වහන්සේ බව විශ්වාස කළ නිසා ඔවුන්ට ශුද්ධ පවුල කියලා කිව්වා. ඔවුන්ද ඔබ මා ලෙස සාමාන්‍ය මනුෂ්‍යයන් බව අපි මතක තියාගන්නට අවශ්‍යයි. දේව මෑණියන් කියන්නේ ජොසේතුමා කියන්නේ මේ සාමාන්‍ය යුවලා. ජේසුස් සමිදානන් දෙවියන් වහන්සේගේ පුත්‍රයා බවට පත් වුණාට මේ පවුලට එකතු වුණාට මේ පවුල සාමාන්‍ය පවුලක්ද? අපි දන්නවා ජේසු බිලිදානන් මේ ලෝකෙට ආවේ දේවත්වය අතහැරලා සාමාන්‍ය මිනිසෙක් ලෙස. එතකොට මේ පවුල සාමාන්‍ය අපි වගේම පවුලක්. ඇයි එහෙනම් මේ පවුලට ශුද්ධ පවුල කියලා කිව්වේ? මෙන්න මේ කාරණා කිහිපය නිසා. තමුන් අදහන, තමුන් විශ්වාස කරන ඒ දෙවිපියාණන් වහන්සේගේ බලාපොරොත්තු සිහින වෙනුවෙන් තමුන්ගේ සිහින බලාපොරොත්තු අතහැරලා උන්වහන්සේට පමණක් තමුන්ගේ එකම විශ්වාසය තුළ උන්වහන්සේගේ ගැලවීමේ කාර්යයට අවනත වෙලා උන්වහන්සේගේ බලාපොරොත්තු සිහිනවලට තමුන්ගේ හිස නමලා එක හෙලාම කැමැත්ත ප්‍රකාශ කරලා දාසී බව පිළි අරගෙන තමුන්ගේ දෙවියන්ට එක හෙලාම අවනත වීම තමයි මේ ශුද්ධ පවුලට ශුද්ධ පවුලක් කියන්නට තරම් වාසනාව ඇතිබුණේ. අපේ වර්තමාන පවුලක් දිහා බැලුවම, ඒ පවුල් සමාජය දිහා බැලුවම යම්කිසි පවුලකට දෙවියන් වහන්සේ තුළ බොහෝ වරප්‍රසාද එක දිගට ලැබිලා තිබුණත් පොඩි හරි සාමාන්‍ය සිද්ධියක් තුළ සාමාන්‍යයෙන් ඒ පවුලකට අභියෝගයක්, ප්‍රශ්නයක්, වේදනාවක්, ගැටලුවක්, දුකක්, කරදරයක් වුණොත් එක හෙලාම පෙරලා දෙවියන් වහන්සේටම දෝෂාරෝපණය කරලා බැනලා දේවල් කරන සමාජයක මේ ශුද්ධ පවුල අපිට හරිම ආදර්ශයක්. මේ ශුද්ධ පවුලේ මුල සිටම ජීවිත අත්දැකීම් දිහා අපි බැලුවොත්, ඒ සිදුවෙච්ච සිදුවේ මාලාව දිහා අපි බැලුවොත් තනි කරම දෙවියන් වහන්සේගේ කැමැත්ත, දෙවියන් වහන්සේගේ අනපරිදි එතනින් මෙතනට යන්න, එතනින් තව තැනකට යනවා, තව තැනකින් මෙතනට යනවා වගේ ගොඩාක් දේවල් සහ මේ ජොසේතුමාට, දේව අම්මට, ජේසු බිලිදානන් කුඩා අවදියේදී මේ වෙච්ච අභියෝග රාශිය දිහා අපි බැලුවොත් අපිට හිතෙන්නට පුළුවන් මේ දේව පුත්‍රයාටත් මේ දේවල් වුණාද කියන එක. නමුත් ඔවුන් කිසි දවසක මේ පිළිබඳ ප්‍රශ්න කරේ නැහැ. තමුන්ගේ දේවල් නෙමෙයි, තමුන්ගේ ජීවිතේ තමුන් බලාපොරොත්තු වෙච්ච දේවල් නෙමෙයි, මේ දෙවියන් වහන්සේගේ සැලැස්ම තුළ සිදුවෙච්ච දේවල්. නමුත් ඔවුන් කවදාවත් මේ පිළිබඳව ප්‍රශ්න කරේ නැහැ. කවදාවත් දෙවියන් වහන්සේට දෝෂාරෝපණය කරේ නැහැ. කවදාවත් දෙවියන් වහන්සේව විවේචනයට ලක් කරේ නැහැ. දෙවියන් වහන්සේ විශ්වාස කරන එක අතහැරියේ නැහැ. අන්න ඒ දේ නිසා තමයි එම පවුල ශුද්ධ පවුල වුණේ. ඒ නිසා මේ ශුද්ධ පවුල වර්තමාන සෑම පවුලකටම ලොකු ආදර්ශයක්. ඒ නිසා අපි මේ ශුද්ධ පවුලේ මංගල්‍ය දවසේදී අපි යාඥා කරමු සෑම ක්‍රිස්තියානි පවුලක් වෙනුවෙන්ම මේ ශුද්ධ පවුලේ ආදර්ශය තුළ ගොඩ නැගෙන්නට, ශුද්ධ පවුලේ ආදර්ශය තුළ ඔවුන්ගේ ජීවිත හැඩගස්වා ගන්නට ශුද්ධ ජොසේතුමා තාත්තා කෙනෙක්ගේ වගකීම කළා වගේ, දේව මෑණියන් අම්මා කෙනෙක්ගේ වගකීම හරියාකාරව කළා වගේ, ජේසු බිලිදානන් දරුවෙක් ලෙස තමුන්ගේ වගකීම හරියට කළා වගේ අපේ පවුල්වලත් අපේ අම්මලාට, තාත්තලාට, දරුවන්ට ඒ වගකීම යුතුකම් හරියාකාරව තේරුම් අරගෙන ජීවිතේන ප්‍රශ්න, ගැටලු, වේදනා, කරදර, දුක් කරදර, අභියෝග, ලෙඩ දුක් මේ හැම දෙයක් තුළම දෙවියන් වහන්සේගේ කැමැත්ත විතරක් හොයන්නට,
දෙවියන් වහන්සේ විවේචනය කරනවට, දෝෂාරෝපණය කරනවා, දෙවියන් වහන්සේ කෙරේ විශ්වාසය අඩු කරගන්නවට වඩා ඒ තුළ දෙවියන් වහන්සේගේ කැමැත්ත හොයන්නට අවශ්‍ය ශුද්ධාත්ම වරම් පතලා අපි අද දවසේදී විශේෂාකාරයෙන් විසුද්ධ පවුලේ මංගල්‍ය දවසේදී සුද්ධ පවුලේ මැදිහත්කම අපේ පවුල් වලට දානය කරන්නට කියලා ශුද්ධාත්ම වරම් පත අපි ආඥා කරමු. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.